2026 ICC මෙන්ස් T20 වර්ල්ඩ් කප් තරගාවලියේ උණුසුම්ම තරගයක් මහනුවරදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නැෂනල් ක්‍රිකට් ටීම් කණ්ඩායම වත්මන් ශූර ඕස්ට්‍රේලියා නැෂනල් ක්‍රිකට් ටීම් කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් සුපිරි 8 වටයට තම ස්ථානය තහවුරු කරගත්තා. මෙම තරගය පැවැත්වුණේ පල්ලෙකෙලේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාව ලබා දුන්නා. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැඩි ආක්‍රමණයක් ආරම්භ කළා. ට්‍රැවිස් හෙඩ් පන්දු 29කින් 56ක් ලබා ගත්තා. නායක මිචෙල් මාෂ් පන්දු 27කින් 54ක් රැස් කළා. පවර් ප්ලේ අවසානයේ ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවි 70කට ආසන්න ලකුණු ලබා සිටියා. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100කට අධික සබඳතාවයක් ගොඩනැගුණා. එවිට තරගය සම්පූර්ණයෙන්ම ඕස්ට්‍රේලියානු පාලනයේ යටතේ තිබුණා. ඒත් මැද පන්දු ආරවලදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ ගමන් මඟ වෙනස් කළා. දුෂාන් හේමන්ත විශිෂ්ට පන්දු යැවීමක් කරමින් කඩුළු 3ක් ලබා ගත්තා. දුෂ්මන්ත චමීරද වැදගත් කඩුළු 2ක් තවා ගත්තා. ලකුණු 104කට කඩුල්ලක් නොදැවී තිබු තත්වයෙන් ඉතිරි ලකුණු 77 තුල කඩුළු 10ම අහිමි වීම ඕස්ට්‍රේලියාවට දැඩි පහරක් වුණා. විශේෂයෙන් අවසන් පන්දුවාර දෙක තුල ලකුණු 6කට කඩුළු 4ක් බිඳ වැටීම තරගයේ ටර්නින් පොයින්ට් එක බවට පත් වුණා. ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 181කට සීමා වුණා. ලකුණු 182ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකාවට මුල් කඩුල්ල ඉක්මනින් අහිමි වුණත් ඉනිම ගොඩනැගුවී පතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. නිස්සංක පන්දු 52කින් නොදැවී ශතකයක් වාර්තා කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන 나යකයා බවට පත් වුණා. මෙන්ඩිස්ද වේගවත් අර්ධශතකයක් ලබා දෙමින් පීඩනය සම්පූර්ණයෙන්ම ඕස්ට්‍රේලියාව වෙත යොමු කළා. පන්දුවාර 18ක් අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුළු 2කට ලකුණු 184ක් ලබා ජයග්‍රහණය සනිටුහන් කළා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම වත්මන් ශූර ඕස්ට්‍රේලියාවට තරගාවලියෙන් ඉවතට යාමේ අවධානමක් මතුවලා තියෙනවා. තරගයේ වීරයා ලෙස නම් කරුණේ ශතකයේ වාර්තා කළ පැතුම් නිස්සංකයි. ඔබට මේ තරගයේ හොඳම මොහොත මොකක්ද? කොමෙන්ට් කරලා අපිට කියන්න. තවත් ක්‍රිකට් විශ්ලේෂණ සහ උණුසුම් පුවත් සඳහා channel එක subscribe කරන්න.